2010 වසරේදී වැල්ලවත්ත ප්‍රදේශයේ ඇල මාර්ගයක තිබිලා පුංචි දැරියකගේ මල සිරුරක් හම්බ වෙනවා. ඒ දැරිවිය මෙසේ මැරුවේ කවුද? ඇයි මේ වගේ දෙයක් කළේ? සියලු විස්තර ඔබට මේ වීඩියෝ එකෙන් දැනගන්නට පුළුවන්. එහෙනම් ස්කිප් නොකර දිගටම බලන්න. මේ සිදුවීම සිදු වුණු දින දමිළ උත්සවයක් යෙදී තිබුණු දිනයක්. ඉතින් මේ දැරිවියගේ ගෙදරත් මේ උත්සවය වෙනුවෙන් සාදයක් සංවිධානය කරලා තිබුණා. මේ සඳහා අසල්වැසියන්, නෑදෑයන් වගේම හිතවතුනුත් සහභාගී වුණා. මම මේ දැරිවියගේ නම මීනා කියලා හඳුන්වන්නවා. ඉතින් මේ සාදය යන අතරතුර ඒ වැල්ලවත්ත ආසන්නයේ ඇති ඇල මාර්ගයක් අසලින් යම්කිසි ශබ්දයක් ඒ අසල නිවසක සිටි කාන්තාවකට ඇසුණා. ඇය වහාම තම නිවසේ උඩුමහලට ගොස් විපරම් කොට බැලීමේදී ඒ ඇල මාර්ගයට එහා පැත්තේ කිසියම් කෙනෙක් දඟලනවා වගේ දැක්කා. රෑ වෙලා තිබුණු නිසාත් කිසිවක් පැහැදිලිව පෙනුනේ නැහැ. ඒ වගේම ඒ සිදුවීම උනේ ගඟේ අනිත් පැත්තේ නිසා ඇයට ඒ ස්ථානයට යෑමට විදියක් පවා තිබුණේ නැහැ. ඒ නිසා ඇය මොකද කරේ? එවෙලෙම තම මොබයිල් ෆෝන් එක අරගෙන 119 එකට දුරකථන ඇමතුමක් ලබා දෙනවා. ඉතින් මේ අතරතුර අර මම කියාපු නිවසේ සාදය යන අතරතුර ඒ නිවැසියන් කෝවිලක් වෙත යෑමට සූදානම් වෙනවා. ඔන්න ඔතෙන්දි ඒ නිවසේ කාන්තාව තම දියණිය වූ මීනාට ඇඳුමක් අඳවන්න ලෑස්ති වෙනවා. නමුත් ඇය කොහිදැයි සොයාගන්නට මේ මවට හැකි වුණේ නැහැ. ඇය මේ බව නිවසට පැමිණි සිටි හැමෝටම වගේ කීමෙන් පසු මේ හැමෝම මේ දියණියව හොයන්න පටන් ගත්තා. මේ සිදුවීම ඒ නිවසේ මෙහෙම සිදුවන අතරතුර පොලිසියට අර කලින් කියූ නිවසේ කාන්තාවගෙන් ලැබුණු දුරකථන ඇමතුමට අනුව ඒ ඇල මාර්ගයේ අසලට පැමිණ විපරම් කරමින් ඉන්න අතරතුර මේ පොලිසිය දකිනවා ඒ ඇලේ කුඩා දියණියකගේ මල සිරුරක් වැටී තිබෙන අයුරු. වහාම ඔවුන් මේ මල සිරුර ගොඩටගෙන විමර්ශන කටයුතු පටන් ගන්නවා. ඒ එක්කම අර නිවසෙනුත් 119 වලට දුරකථන ඇමතුමක් ලබා දී ඔවුන්ගේ කුඩා දියණිය අතුරුදහන් බව පැවසූ නිසා ඒ පොලිසිය ඒ අසල ඇල මාර්ගයක් අසල කුඩා දියණියකගේ මල සිරුරක් හමු වී ඇති බව දන්වා වහාම එම ස්ථානයට පැමිණෙන ලෙස ඔවුන්ට දන්වනවා. ඒ පැමිණ සිරුර පරීක්ෂා කළ දැරියගේ පියා ඒ තමන්ගේ දියණියගේ සිරුර බව හඳුනාගෙන අඬන්න පටන් ගන්නවා. ඉන් අනතුරුව මේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදු කිරීමට කළුබෝවිල සීක්ෂණ රෝහල වෙත
රැගෙන යනවා. මෙහිදී අධිකරණ වෛද්‍යවරුන් විසින් සොයා ගන්නවා මේ දැරිවිය දූෂණයකට ලක් වී ඇති බවත් මේ මරණය දියේ ගිලීමෙන් සිදු වූ මරණයක් බවත්. ඒ අනුව මේ මරණය සිදු කළ පුද්ගලයා ඇයව දූෂණය කර ඇය ගඟට දමා ඝාතනය කර ඇති බව ඔවුන් තීරණය කරනවා. තවදුරටත් ඇයගේ සිරුර නිරීක්ෂණය කිරීමේදී ඇයගේ බෙල්ලේ සහ කකුලක නියපොත්තකින් සිදු වූ සීරීමේ සලකුණක්ද දක්නට ලැබුණා. ඉතින් පොලිසියත් තම විමර්ශන කටයුතු දිගටම කරගෙන ගියා. මේ අතර මේ මරණය ගැන ඒ පොලිසියට යම් පුද්ගලයෙක් පවසා තිබෙනවා. එදින සාදය පැවැත්වෙන අතරතුර මේ දියණිය මයුරන් නැමැති තරුණයෙකු සමග පාරේ කතා කර ඉන්නවා දුටු බව. ඒ අනුව වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා පොලිසිය විසින් මේ මයුරන්ව අත්අඩංගුවට ගනු ලබනවා. මේ මයුරන් කියන්නේ එම පවුලේ හිතවතෙක් වන අතර ඔහු නිතර එහි යන එන පුද්ගලයෙක්ද වනවා. ඔහු වයස අවුරුදු 19ක පමණ තරුණයෙක්. මෙහිදී ඔහු තවදුරටත් ප්‍රකාශ කර සිටියා එදින ඔහු ඇය සමග කතා කරමින් සිටිය බව ඇත්ත බවත් ඇයට කෝවිලට යෑමට අවශ්‍යයි කියූ නිසා ඔහු බයිසිකලයෙන් ඇයව කෝවිල වෙත රැගෙන ගිය බවත් ඉන්පසු නැවත එම නිවස වෙත රැගෙන එනු ලැබූ බවත් ඔහු ප්‍රකාශ කර සිටියා. එම ප්‍රශ්න කිරීම අවසානයේ පොලිසිය මොහුව අධිකරණ වෛද්‍යවරයා වෙතද ඉදිරිපත් කරනු ලැබුවා. මෙහිදී ඔහුගේ සිරුර පරීක්ෂා කළ අධිකරණ වෛද්‍යවරයා ඔහුගේ දකුණු අතේ මහපට ඇඟිල්ලේ නියපොත්ත වවා ඇති අයුරුත් එම දැරිවියගේ සීරීම සිදු වී ඇති ආකාරයත් සමග ගැළපෙන බවත් පොලිසිය වෙත වාර්තා කර සිටියා. මොහුව පරීක්ෂා කිරීම සිදුවන්නේ මරණයෙන් දින 2කට පසුව වූ නිසාත් දැරිවිය දියෙහි ගිලී සිටි නිසාත් DNA පරීක්ෂා කිරීමෙන් පළක් නොමැති බව අධිකරණ වෛද්‍යවරයා තීරණය කර සිටියා. ඉන් අනතුරුව ඒ නිවස අසල CCTV කැමරා තොරතුරු නිරීක්ෂණය කළ පොලිසිය දකිනවා මේ මයුරන් නැමැති තරුණයා බයිසිකලයෙන් එම දැරිවියද එහි තබාගෙන පැදගෙන යන ආකාරය. එම වෙලාවත් ඇල අසල නිවසින් 119 වෙත දුරකථන ඇමතුම ලැබුණු වෙලාවත් පොලිසිය සැලකිල්ලට ගනු ලබනවා. කෙසේ හෝ අවසානයේදී මේ පොලිසියේ ප්‍රශ්න කිරීම හමුවේ මේ මයුරන් නැමැත්තා එම දැරිවියව දූෂණය කර දියේ ගිල්වා මැරූ බවට පාපොච්චාරණය කර සිටියා. ඉතින් ඔන්න ඔහොමයි මේ කුඩා දියණියගේ අවාසනාවන්ත ඝාතනය එදින සිදු වෙලා තියෙන්නේ. ඔබට මේ ගැන මොකද සිතෙන්නේ? ඔබගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. එහෙනම් ඔබට සුබ දවසක්.